Welcome to my YouTube channel. Hi vlog, welcome to my guys. Shut down. කොහොමද යාළුවනේ මම හිතනවා ගොල්ලන් හොඳින් පරිස්සමෙන් සතුටින් ඇති කියලා. ඉතින් යාළුවනේ මම YouTube එකට අලුත් නිසා මාව දන්නේ නැති ගොඩක් දෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මම තමයි පියු. Nice. මෙතනින් ඉස්සරහට මම මගේ channel එකේ vlogs කරන්න පටන් ගන්නවා. Oh my god! Wow! ඒ වගේම මට ඔයගොල්ලන්ට දෙයක් කියන්න තියෙනවා. නැහැ. පොඩක් ඉන්න. මගේ කොන්නේ හොඳයිද? කොහොමද මගේ ලුක් එක පොඩක් වෙනස් වෙලා වගේ මම කොන්නේ පොඩක් වෙනස් කරා. මේක මට සෙට් නැහැ වගේද? පොඩක් කර්ලි ගතියක් තියෙනවා. ඉතින් ඒක මට මැච් වෙනවද? කොහොමද? ඔයගොල්ලන්ගේ කමෙන්ට් එක මට දෙන්න. ඒ වගේම යාළුවනේ මේ දවස්වල පොඩක් පරිස්සම් වෙන්න. ගොඩක් අසනීප වෙනවා, ඩෙන්ගු තියෙනවා, වෛරස් එකක් යනවා. මමත් චුට්ටක් අසනීප වෙලා ඉන්නේ. මාව එකපාරට වගේ නිතරම වගේ අසනීප වෙනවා. ඒක නිසා දැනුත් මං අසනීප වෙලා ඉන්නේ. ඉතින් දැන් මට මේ වෙලාවේ උදේ හැබැයි මං ටී එකක්වත් කොෆි එකක්වත් නෙවෙයි බොන්නේ. මම බොන්නේ කසාය එකක්. මේක චුට්ටක් බොන්න අමාරුයි. ඒ වුණාට මං හිතනවා අපේ හෙළ ඖෂධ තමයි අපිට වැදගත්. Hello. Hola, Carlos. මට මේක ඔයාලත් එක්ක බොන්න යද්දි පොඩි ගැම්මක් මං තනියෙන් නෙවෙයි වගේ. ඒක නිසා මං ඒකයි ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේදීම මේ කසාය එක බොන්න හදන්නේ. මට හිතෙනවා මම මේක බොනවා පෙන්නුවාම ඔයාලත් මේවා බොන්න පෙළඹෙයි කියලා. දකින්න දෙයක් නේ අපි අත්අදා බලන්න යන්නේ මතක් වෙන්නේ. ඒක නිසා කොහොමද මගේ මුල්ලේ? Yeah. Pop in, burning like this, ain't checking my wrist. Third is my shift. Rolling all night like flex. We look at the clips, these credits are lit. Stacking miles, I'm far away from home. I got what I wished for. Taking that risk, I'm checking my list. Marathon man, it's run legit. Can't let it slip when it's all in my grip. Talking too much, he probably not it. All that I did, cause I missed. You are so beautiful. Thank you so much. අන්න ඒ විදිහට තමයි කසාය එකක් බොන්න පුළුවන්. හොඳම විදිහ බලාගෙන හිටියට බෑ. ඔයත් බොන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට තියෙන අසනීප වෙන්න තියෙන අසනීප ඔක්කොම අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි තවත් කතා කර කර ඉන්න නැතුව අද අපි යමු මොකක්ද වෙන්නේ කියලා බලන්න. මෙහෙම හිටියම දුක හිතනවා නේද? We were sparks on quiet streets, two hearts finding. අද අපි මේ යන්න හදන්නේ සබාදහමේ නිහඬ සුන්දරත්වය සඟවාගත් අපූරු ගම්මානයකට. මේ තමයි ඉහළ කෝට්ටේ. කාර්යබහුල ජීවිතේ පොඩි විවේකයක් ගන්න අපූරු ලෝකයක් තමයි ඉහළ කෝට්ටේ කියන්නේ. මේ තියෙන්නේ ඉහළ කෝට්ටේ ස්ටේෂන් එක. ඉතින් අපි ගමන ඉස්සරහට පටන් ගන්න යන්නේ මෙන්න මේ පැත්තේ. ඔයාට පේනවද අර පුංචි වතුර පාර? මේ වගේ 12 පාරවල් ගොඩක් මට හම්බුණා එන ගමන් මගේ. මම ෆස්ට් ටයිම් තමයි ඉහළ කෝට්ටේ ආවේ. ඒක නිසා මට ඔයාලට පාර නම් පෙන්වන්න බැරි වුණා. ලොකේෂන් දාගෙනත් හොයාගන්න බැරි වුණ නිසා අහගෙන තමයි ආවේ. ඒක නිසා එන පාරවත් ඒ view එකවත් ඔයාලට පෙන්වන්න බැරි වුණා. මම යද්දී අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් මේකට එකතු කරන්නම්. මීදුමෙන් වැසුණු ඉහළ කෝට්ටේ කිව්වට අද නම් චූටි අවුවක් වැටිලා තියෙන නිසා මීදුම නැහැ. උදේමයි වැස්ස දවස් වලටයි මීදුමෙන් බැහැනවා කියලා තමයි ගමේ අය නම් කියන්නේ. අපි යන ගමන් දිගටම කතා කරමු. මේ ඉහළ කෝට්ටේටත් ලස්සන ඓතිහාසික කතාවක් තියෙනවා. යමුකෝ මම කියන්නම්. බලමු මේ ගමේ සඟවාගත් ලස්සන සුන්දරත්වය මොන වගේද කියලා. මම මේ බ්ලොග් එක ඇතුලේ යන ගමන් නම් කතා කරේ නැහැ. මොකද මගේ පළවෙනි බ්ලොග් එක වගේම මම චුට්ටක් තනියම තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඒක නිසා මම වොයිස් කරේ පස්සේ. Moved on to different names. Take me
පිටවලින් වට වුණු කොළ පැහැයෙන් හැඩවුණු ඒ වගේම පරණ තේක්ක ගස් අතරින් එන සිහිල් සුළඟ පුංචි පුංචි කුරුල්ලන්ගේ පුංචි පුංචි දොළ පහරවල හඬ කියන්නේ නිස්කලංකකමේ සංකේතයක්. Take me back to the start before the quiet and the scars. මේ නිස්කලංක පිරිසිදු පරිසරය මනසට ඖෂධයක් වගේ. ඉතින් ඔයත් අනිවාර්යෙන් එන්න මේ පරිසරය විඳින්න. ඇවිත් අපවිත්‍ර නොකර යන්නත් වග බලා ගන්න. මේ තියෙන චූටි අඩිපාරේ තමයි මීයන්නැල්ල බලන්න යන්න තියෙන්නේ. දහසකුත් කතා සැඟවිලා තියෙන ඉහළ කෝට්ටේ මන් දන්න කතා ටික මං ඔයාලට කියන්නම්. චූටි අඩිපාරේ ඉලුක් නිසා පාර හරියට පේන්නේ නැහැ. ඒක නිසා ඔයා ආවොත් අනිවාර්යෙන් පරිස්සමින් යන්න. පහළ ලොකු හෙලක් තියෙන්නේ. මේක බලන ඔයා ගියොත් ඔයා වැටුනොත් මට ඔයාගේ අම්මට ඔයාව ගෙනත් දෙන්න විදිහක් නැහැ. Or have we both moved on to different names? Take me. හරි දැන් අපි ඉස්සරහට යමු. ඒනම් දැක්කේ මීයන්නැල්ල නෙවෙයි. ඉස්සරහට තමයි මීයන්නැල්ල අපිට හම්බ වෙන්නේ. මම මෙහෙම කතා කරගෙන යන එක ඔයාට කම්මැලි වගේද? ඉන්නකො ලස්සන තැනක් මම ඔයාලට පෙන්නන්න. බලන්නකො මෙතන කොහොමද කියලා. Take me back Oh my gosh. into the dark. Oh. If I called you tonight, would it feel the same? Or have we both moved on to different names? Take me back to the start before. වීඩියෝ එකෙන් දැකලා බෑ අත්තරම දැක්කනම් පිස්සු හැදෙනවා. මම නම් චුට්ටක් බයෙන් ඉන්නේ මෙතන පල්ලම හින්දා. ඔන්න දැන් නම් මීයන්නැල්ල ළඟට අවිත් ඉන්න මං ඔයාලට පෙන්නන්නම්. මේ සිදුරට එළිය තිබුණ බින්ගේ ඇතුලෙන් ඇවිත් බලන්නත් පුළුවන්. මම හරිම බයයි උස තැන්වලට. මේ වීඩියෝ එක ගත්තේ බොහොම අමාරුවෙන් ගොඩක් බයෙන්. ඔයාලා දන්නවද මෙතනට මීයන්නැල්ල කියන්නේ ඇයි කියලා? මීයන් රංචුවක් පහළට එනවා වගේ කියලා තමයි ඉස්සරහේ දැකලා තියෙන්නේ. ඒකයි ඒ නම හැදිලා තියෙන්නේ. දැන් නම් චුට්ටක් හරිම මහන්සි. When the world felt small and your hands felt warm, take me back to the start, if only for a moment. I've been up since 3, scrolling back where we used to be, half truths in this late night chat, both of us knowing what a life at. Funny how we talk like we're fine, but your name still lives in my brain. මට ඇස් දෙකට පේන විව් එකම ඔයාට අරන් ඉන්න විදිහක් නැහැ. ඔයා ඒ ෆීලින් එක අරගන්නවා නම් අනිවාර්යෙන් මෙතෙන්ට එන්නම ඕනේ. ඉතින් කොච්චර ලස්සන සබාදහමක් අපිට තියෙන්නේ කියලා හිතද්දී ඒක ගැන කියන්න වචනවත් විස්තර කරන්න වචනවත් නැති තරම්. මෙතනින් ට්‍රේන් එකක් යනකල් ගොඩක් අය බලාගෙන ඉන්නවා වීඩියෝස් ෆොටෝස් අරගන්න. ඉතින් මට නම් ඒ chance එක හම්බුණා. ඒ වගේම මෙතන බින්ගේ උඩින් ඔයාලට වීඩියෝ ෆොටෝස් ගන්නත් පුළුවන්. මේ බින්ගේ ඇතුලෙන් ගිහින් මීයන්නැල්ලේ සිදුර ඇතුලට මතුවෙන්න පුළුවන්. එතන ඉඳන් view එක බලන්න පුළුවන්. මම එච්චර දුරක් නම් ගියේ නැහැ. මම ආයෙම යන්න පිටත් වුණා. ඔයා එතන මීයන්නැල්ලේ සිදුර ළඟට යනවා නම් එතන ඇතුලේ ඉන්නවලු කෙනෙක් උඩට නගින්න උදව් කරන්න. ඉතින් මම ආයෙම යනවා. ආයෙ පස්සේ දවසක එන්න හිතාගෙන. ඒ වගේම ඔයා ගුහාව ඇතුලේදී ට්‍රේන් එකක් හම්බුනොත් පැත්තට අයින් වෙන්න ඉඩ තියෙනවලු. පරිස්සම් වෙන්න මොකද නිතරම වගේ ට්‍රේන් එහාට මෙහාට යනවා. මේ පාර හදන්න ඒගොල්ලන් බඩු අරන් යනවා කියලා තමයි කියන්නේ. ඔන්න මම ආයෙමයි ස්ටේෂන් එක ළඟට ආවා.
දැන් මං යන්න තමයි හදන්නේ. මෙතන ඉතිහාස කතාවක් තියෙනවා. මම ඒකත් යන ගමන්ම ඔයාලට කියන්නම්. කලින් මට කියන්න බැරි වුණානේ. මේ යන්නල්ල ඇතුළු බොහෝ දේ නිර්මාණය වෙලා තියෙන්නේ ඉස්සර ඈත අතීතයේ මහනුවර රාජධානිය ආරක්ෂා කරගන්න ගොඩනැගුණු බලකොටුවක කොටසක් විදිහට. අලගල්ල කඳුමුදුන බලන කොටුව අතර ඇති මේ භූමිය බ්‍රිතාන්‍ය සහ ලන්දේසි ආක්‍රමණවලට පැරණම් භාවිතා කරපු කදිම උපාය මාර්ගයක් කියලා කියනවා. මේ පුංචි දිය පහරවල් දිය ඇලි සතුරන්ගෙන් බේරෙන්න යොදාගත් ආරක්ෂක බිත්ති ලෙස පැරණම් මේ කාලේ හඳුන්වලා තියෙනවා. Take me back to the start, before the quiet and the scars. Take me back to the start, before the quiet and ඒ වගේම මෙහෙ එන්න බලාගෙන ඉන්න අය නම් ට්‍රැවල් කරන්න කැමති අය නම් ඔයාලට මෙහෙදි බලාගන්න තැන් කීපයක්ම තියෙනවා. මීයන්නල්ල, බෝඇල්ල, ඒ වගේම හයිකින් කරන්න ආස කෙනෙක් නම් අලගල්ල කන්දත් බලන කොටුවක් මේ ප්‍රදේශය ආසන්නයේම තියෙනවා. ඉතින් ලොකේෂන් දාගෙන එන්න හොයාගන්න අමාරු නැහැ. කෙනෙක් හම්බුනොත් අහගෙනත් යන්න පුළුවන්. අර පේන්නේ අලගල්ල කන්ද. It's only for a moment. if only for a moment. Take me back to the start, before the quiet and the scars. When the world felt small and your hands felt warm. ඉහළ කෝටලා සමුදෙන ගමන් මම ඔයාලට කියන්නේ නාගරික ජීවිතෙන් චුට්ටක් මිදලා මේ වගේ ලස්සන පරිසරයක සුන්දරත්වය විඳින්න එන්න සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනල්ල කලාපයට අයත් මේ ලස්සන පුංචි ගම්මානය බලන්න ඇවිත් යන්න. Thank you so much මාත් එක්ක හිටියට. bye bye. පරිස්සමෙන් සතුටින් ඉන්න.